අන්නාසි ගෙඩියක මිලට බෙලි ගෙඩි 4ක් ගන්න පුළුවන්. අන්නාසි ගෙඩියක් රුපියල් 240 නම් බෙලි ගෙඩි දෙකක මිල කීයද? කොහොමද මගේ පුතාලා මේක හදන්නේ? අන්නාසි ගෙඩියක් 240යි. එහෙනම් එක බෙලි ගෙඩියක මිල හොයාගන්න අපි මොකද කරන්නේ? 240 බෙදනවා 4ෙන්. ඇයි ඒ අන්නාසි ගෙඩියක් ගන්න මිලට බෙලි ගෙඩි 4ක් ගන්න පුළුවන්. මේකෙන් අපිට පුළුවන් 4 6 24යි බිංදුවයි. එහෙනම් එක බෙලි ගෙඩියක් 60යි. එක බෙලි ගෙඩියක් 60යි. අපෙන් අහන්නේ බෙලි ගෙඩි දෙකක මිල. එහෙනම් 60 ගුණ කිරීම 2 දෙවරක් බිංදුවයි දෙවරක් 6 12යි. මොකද උත්තරේ එහෙනම්? උත්තරය රුපියල් 120යි. හොඳයි. අපි තව ගැටලුවක් බලමු. හොඳයි. මේ ගණිත ගැටලුවේ මොකක්ද අහන්නේ අපෙන්? අන්නාසි ගෙඩියක් මිලදී ගැනීමට අවශ්‍ය මුදලින් ගස්ලබු ගෙඩි 3ක් ගත හැක. ගස්ලබු ගෙඩියක මිල රුපියල් 40යි නම් අන්නාසි ගෙඩි දෙකක මිල. හොඳින් ප්‍රශ්නය කියවන්න. අපෙන් අහන උත්තරය අන්නාසි ගෙඩි දෙකක මිල. තමා උත්තරයේ විදිහට බලාපොරොත්තු වෙන්නේ. ඉන්න තියෙනවා අන්නාසි ගෙඩියයි පැපොල් ගෙඩි 3යි. පැපොල් ගෙඩියක මිල රුපියල් 40යි. එහෙනම් පැපොල් ගෙඩි 3ේම මිල කීයද? පැපොල් ගෙඩියක් 40යි නම් මේ 3 දෙනාම 40 ගානේ ගන්න පුළුවන්. එහෙනම් පැපොල් ගෙඩි 3ේ වටිනාකම කීයද? 40ේව 3 අරක්. 3 අරක් 4 12යි. 120යි එහෙනම් පැපොල් වල වටිනාකම. ඒ 120 සමානයි අන්නාසි ගෙඩි එකක මිල. ඇයි පැපොල් 3ක් ගන්න මුදලට අන්නාසි ගෙඩියක් ගන්න පුළුවන්. එහෙමනම් අපෙන් අහන්නේ මොකද්ද? අන්නාසි ගෙඩි දෙකක මිල. අපි දෙකෙන් ගුණ කරනවා. දෙවරක් බිංදුවයි දෙවරක් 2 4යි 240යි. මොකක්ද එහෙනම් උත්තරේ? රුපියල් 240යි. පැහැදිලිද? එහෙනම් මේ වගේ පුංචි පුංචි ගැටලු මාරු කර කර හදලා බලන්න. මගේ පුතාලට ජයෙන් ජය.